තුනේ 1983 ජූලි 24 මම හිටියේ කාසල් වීදියේ රෝහල ඉදිරිපිට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමේ කාර්යාලයේ පූර්ණ කාලීනව වැඩ කරමි. MDDR කාර්යාලයේ පූර්ණ කාලීන සේවකයෙක් හැටියට. එතන පූර්ණ කාලීනකෙක් බවට මම පත් වුණේ 1980 ඔබ අහලා ඇති ජූලි මහා වැඩවර්ජනයේදී සේවයෙන් අහිමි වුණ පුද්ගලයෙක් හැටියට. සේවයෙන් දොට්ට දාපු කෙනෙක් හැටියට. මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මාමණ්ඩි ජයවර්ධන ජනාධිපති විසින් මුලින්ම කියන්නට ඕන ඔබ අද මෙතන ඉන්න වාතාවරණය නොවේ එදා තිබුණේ. එක නිදසුනක් හැටියට කියනවා නම් දැන් වගේ තොරතුරු දැනගන්න මොබයිල් ෆෝන්ස් ආදී අන්තර්ජාලයේ මේ කිසිවක් නැහැ. රාජ්‍ය ප්‍රවෘත්ති පමණයි, රජයේ ප්‍රවෘත්ති පමණයි දැනගන්න පුළුවන්. ලෑන්ඩ් ෆෝන් එකක් පවා තිබුණේ ඉතාමත්ම කලාතුරකින් පමණයි. ඒකට අද වගේ දවසක මම කාසල් වීදියේ ඉදිරිපිට MDDR කාර්යාලයේ රාත්‍රී නිදාගත්තා. යම් පමණකට දැනගෙන මේ වෙන්නේ යන සොල්දාදුවන් ඝාතනය කිරීමේ සිද්ධියත් එක්ක ඇති වෙන උණුසුම ගැන පසුවදා කියන්නේ හෙට වගේ දවසක උදේ නැගිටිනකොට මුළු අහසම අන්ධකාරයෙන් පළු වෙනවා. දුම් නැගෙන හැම පැත්තෙම. අසරණයි කරන්න කිසි දෙයක් නැහැ. බැස්ස පාරට බැහැලා ඇවිදගෙන ගියා කනත්ත පැත්තට. මං හිතමු ගොඩනැගිලි දෙකකට එහයින් දකුණු පැත්තෙන් තිබුණේ මා හොඩින් දන්න නාරි වෛද්‍ය විශේෂඥ තව රාසගේ පදිංචි වෙලා හිටපු ගෙදර. මේ මහල් ගොඩනැගිලි. මුළු මොඩින්ම එක ගිනි ජාලාවක්. මම හිතුවා නෑ ඔහු බේරෙන්නේ නැති. පැනලා ගිහින් බේරෙන්නේ නැති කියලා. ඒවත් පසුව දැනගත්තා පවුල පිටින්ම ඔහු ඒ නිවස තුල ගිනිබත් කරලා තියෙනවා. වෛද්‍ය තවරස කියන්නේ ඒ කාලේ හිටපු ජීවකෙක් වගේ වෛද්‍යවරයෙක්. කොතරම් ඔහු කෙරේ විශ්වාසය තියනවාද කිව්වොත් මම මගේ මෑණියන් රැගෙන ගිය ඒ වෛද්‍යවරයා. මගේ අම්මට ශල්‍ය කර්මයක් කළ යුතු වුණා. මගේ කැමැත්ත උනේ මේ වෛද්‍ය තවරාසගේ අතින් කරගන්න. මොකද ඔහු මට කියපු දේ තමයි මගේ පදිංචිය කොහෙද ඇවිල්ලා. මගේ පදිංචිය රත්නපුරේ කිව්වම මට කියනවා ඔබ රත්නපුරේ මේ ඔපරේෂන් එක කරගත්තොත් ශල්‍ය වෛද්‍යවරයාගේ අතින්ම කරනවා. ඔබ කොළඹදී කරොත් අපි ඉදිරිපිට පුහුණු වෙන වෛද්‍ය ශිෂ්‍යයෝ අතින් කරනවා. කැමති එකක් තෝරගන්න. ඒ විදිහට මඟ පෙන්නපු වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය තවරාස. තවත් ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ගේ ජීවිත ගලව ගන්න හිටපු ඔහු ගිනිබත් කරා. ඊට පස්ව මම ඇවිදගෙන ගියා. දැන් අඩ සීජන් වගේ තමයි ඇවිදගෙන යන්නේ බොරැල්ල දිහා. ඒ යනකොට හතර පැත්තම එකම ගිනි ජාලා. බොරැල්ලේ ඉඳලා මම ඇවිදගෙන ආවා පිටකොටුවට. පිටකොටුවේ ওই ගුණසිංහපුර හරිය. එනකොට පාරේ මෙහෙම ගිනි ගොඩවල් වල එහෙට මෙහෙට අඳරනවා මිනිස් ජීවිත. පණ පිටින් පුච්චන. එතනම අර බෝධිය ඉස්සරහා පොලිස් නිලධාරීන් ඒ කාලේ තිබුණේ රයිෆල් ඒගොල්ලන්ගේ ආයුධ. කරේ එල්ලගෙන මෙහෙම එහාට මෙහාට ඇඹරෙනවා. මාළු කපන අර දිග පීය අතින් ගත්ත අර කොට ඇඳුම් ඇඳගත්ත කඩු අතින් ගත්ත යක්ෂාවේශූ පිරිස් හතර අතේ දුවමින් දෙමළ මිනිස්සු හොයා. එතනින්ම ගියා ඒ වෙලාවේ නාවික හමුදා රථයක් නාවික හමුදා බටින් පුරවගෙන. ඔවුන් අර මැරකල්ලි වලට අතවනවා. තවත් අසරණයි කරගන්න දෙයක් නැතුව තවත් වැඩවර්ජකෙක් හිටියා ඔය බස් ස්ටෑන්ඩ් එකේ දෙවෙනි මහල්. මම ගියා එයාවත් ඉන්නවද කියලා බලන්න එතෙන්ට මොකක් හරි කරන්න හයියක් ගන්න. ඔහු හිටියේ නෑ කඩේ වහලා තිබුණේ. මම එතන ඉඳගෙන ඉන්නකොට මම දැක්කා දිම්මහලේ බස් පොලිම මිනිස්සු අසරණ වෙලා බස් පොලිම වල ඉන්න බස් එනවා. ඒ ඉන්නකොටත් අර මර කණ්ඩායම් පිහි අරගෙන හිට මෙහෙට ඇවිදිනවා. මා ඉදිරිපිටම බිම්මහලේ මං උඩමාලේ හිටියේ බිම්මහලේ හිටපු බස් පොලිමට ආපු
අර පිහියක් ගත්ත මැරේ අහන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගත්තා. ඩෙන්ටිටි කාඩ් ඉල්ලන්න පටන් ගත්තා. එතකොටම මේ පොලිමේ හිටපු තරුණේ දෙවල තරුණේ දුවගෙන ගියා. දුවන්න පටන් ගත්තා. දුවනකොටම මේ කණ්ඩායම මැරේ පස්සෙන් එලවගෙන ගියා. මට පේන තෙක්මානේ ඔහු බිම වැටුණා. බිම වැටුණාම ඇත්තටම කිව්වොත් අර ගෙම්බෙක් කලන්න වගේ. ගහගෙන ගියා. අතින්ද පයින් ආවෝ. ගහලා ඔහු මැරුවා විතරක් නෙවෙයි මොනතරම් වීරුවක්ද කියනවා නම් ඔවුන් තුළ ඒ වෙනකොට වීරු ආවේශයක් තිබුණේ කිව්වොත් ආවේශයක් වීරු ආවේශයේ තරම ෂර්ට් එක ඇදලා උඩට මෙහෙම උඩට ඇදලා ඔළුව ෂර්ට් එක කලිසම පහලින් ගලවලා පහතට එහෙමත් නිරුවත් කරලා කෙල ගහලා පයින්ුත් ගහගෙන තමයි යන්නේ තවත් ගොදුරු හොයාගෙන ගියා ටිකක් රෑබෝ වෙන නිසා නැවතත් සියල්ලම අසරණයි කිසි දෙයක් කරගන්න බෑ අර වීර සිංහම් කිව්වා වගේ මම නැවතත් මෙවැනි තවස් 100 ගණනක් අපරාධ බලාගෙන කරන්න දෙයක් නෑ නැවතත් මම කාර්යාලයට ආවා දින දෙක තුනක් යනකොට ඇදෙන නීතියත් එක්ක අපිට කිසිම දෙයක් නෑ කඩක් නෑ වෙනක් නෑ කඩ වහලා බලාගෙන හිටියා දැන් ජනාධිපති කතා කරලා මේ අපරාධ නවත්තන්න කියලා එක වචනයක් කියයි. දින 4ක් යනතුරු දින 4ක් යනතුරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජාතිය ඇමතු වෙන්නේ නැහැ. මුලින්ම නිහඬව හිටියා සම්පූර්ණ මැරෙන්න ඉදිරිය. ඇදෙන නීතිය පැනෙවුවා 24 වෙනිදා. හවස ඒ ඇදෙන නීතිය මේ ජාතිවාදී මැරෙන්නට කිසිසේත්ම අදාළතාවයක් තිබුණේ නැහැ. මොකද හමුදා පොලිසිය ඒ සියල්ලගේ ආශිර්වාදය යටතේ නැත්නම් රජයේ අනුග්‍රහය යටතේ තමයි මේ සියල්ල මේ රැල්ල ඉදිරියට ගියේ. දවස් 4කට 5කට පස්සේ දැන් මම කන්න බොන්න නැති නිසා යන්න පටන් ගත්ත මිතුරෙක් හොයාගෙන පාදුක් කරා. දැන් පයින් තමයි යන්නේ. මම ඇවිදගෙන ගිහිල්ලා ඊළඟ දවසේ රාත්‍රියේ බත්තර මුල්ල ගෙදරක නතර වුණා තව දෙතුන් දෙනෙක්. නතර වෙලා ඉන්නකොට ඒ ගෙදර ඕන් දීපු දෙයක් කාලා රෑ 8ට 10ට විතර අර විදිහෙම මරකල්ලියක් ආවා. ඇවිල්ලා මෙහෙ දෙවන මිනිහෙක් හංගගෙන ඉන්නවා දීපන් එළියට කියලා. මේ මැරෙයින් මගේ ඩෙන්ටිටි කාඩ් එක ඉන්නවා. මේ මොහොතේ තමයි දැනුනේ මම මේ රටේ කවුද? මගේ ඩෙන්ටිටි කාඩ් එක පිළියත් තියන මැරෙයින්. මම කවුද? ඒ අත්දැකීමත් එක්ක තමයි මට සිහි වෙන්නේ මට දැනෙන්නේ මේ රටේ දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට හැමදාම දැනෙන්නේ කුමක්ද කියලා. පස්සේ මම ඩෙන්ටිටි කාඩ් එක අතට නොගෙන කෑ ගැහුවා. නිරායාසයෙන්ම කෑ ගැස්සුවා. මොන විකාරයක්ද කියලා. ඊට පස්සේ උන්ට පසුබැස්සා. මොකද තර්ජනය කරලා ගියා ඒ ගෙදර අයට හංගගෙන ඉඳලා අහුණු දෙමළේ මුළු පවුලම ඉවර කරා. පස්සේ අපි රෑබෝ වෙනක රෑ 12 1 වෙනකම් විතර කතා බහ කරමින් හිටියා මේ ඊසනේ. ඒක රෑ 1ට විතර ඒ ගෙදර ප්‍රධානියා ගෘහමූලිකයා අපිට කනට කරලා කතා කරා පොඩි ගමනක් යනවා. මුළුමනින්ම අඳුරුයි ලයිට් නිවල අන්ධකාරේ එමෙ ඉතින් අපි කැඳගෙන ගියා මේ ගස්කොළන් අස්සෙන් ඒ වත්තේම එහා පැත්තේ තිබුණ පොඩි මඩුවක් වගේ ගිහිල්ලා බොහොම හෙමින් මේ මඩුවේ දොර ඇරලා ඇතුළට ගියා යනකොට ඒක පාළු ගියා ඒකේ තිබුණා මේ කොට ඇඳ එනිහිට ටෝච් එක පත්තු කරලා ඇඳ යටට ටෝච් එක ඇඳලා අපි බැලුව බලනකොට ඇඳ යට ඉන්නවා මල මුත්‍ර පහ වුණ කඳුරටින් ආපු තරුණ. පසුව තමයි දැනගත්තේ කඳුරට තරුණෙක් කියලා ඒ පැත්තේ කඩේක සේවය කරන්න ආපු කෙනෙක්. එළියට එන්න කියලා අතින් හිමින් කියන රහසින් එන්නේ නැහැ. මොකද නැවත කිව්වා ආවේ. පස්සේ ගෘහමූලිකයා පොඩක් සැර දාලා කිව්වා බය නැතු මරින්න කියලා. අර සැර දැම්මට පස්සේ තමයි ඒ තර්ජනය කරාට පස්සේ තමයි හිමින් එළියට. ඊට පස්සේ වාඩි වෙන්න කෙලයාගේ අන්තික උඩ තිබ්බා කෑම ටිකා මොකක් කෑවේ නැහැ කන්න බැරුව ඉන්නවා කන්න තිය හිතන්නවත් බැරි තත්ත්වෙ හිටියා නැවතත් උහුට තර්ජනය කරනකොට එක බත් කටක් ඒකේ කෑම කටක් කනවා
කෑමකටත් කටට ගන්නත් තර්ජනය කරනවා. හැබැයි අවසානයේ මේ ගෘහ මූලිකයත් ඔහුගේ බිරිඳක් කිව්වා ඔබ කිසි දෙයකට බය වෙන්න එපා අපි ඉන්නකම්. ඒ නිසා බය නැතුව ඉන්න කියලා ඉපන් කියලා නැවත හිතුවට ගන්නවා. මේ මාගේ අත්දැකීම් වලින් සහ එදා සිදු වුණේ මහා අපරාධින් අංශු මාත්‍රයක් විතරයි. ඊට පස්සේ මම නැවතත් පයින් ඇවිදගෙන ගිහිල්ලා මගේ මිතුරාගේ ගෙදර ඉන්නකොට ඔබ දන්නවා ජයවර්ධන ජාතිවාදයට මුළුමනින් හැමදාමත් විරුද්ධ වාමාංශික පක්ෂ ඔක්කොම තහනම් කරලා මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම සම්පූර්ණ වාමාංශික පක්ෂ පිටපැතේ. ඊට පස්සේ ඇති වුණ තත්ත්වය ගැන මම මෙතන කතා කරන්න යන්නේ මුළු රටම ලේවිලක් බවට පත් වුණ හැටි කැරලි කොලහලක් ඒක දකුණේ